දෑත් එකලු කළ ඒ මහා යතිවරයන් වහන්සේට අප සාදු නදදී ඉතා ගරුසරුව පිළිගමු. රටක දිශානතිය වෙනස් කරන්න, රටේ තරුණ හිත් ආමන්ත්‍රණය කරන්න, රටේ සියලු පුරවැසියන් එක තැනකට දම්සිත් ඇති පිරිවරදාමයක් වගට පත් කරන්නට පුළුවන් වුණේ කත්නෝරුව කියන ගම්පියසේ පුදුණු ඒ මහා යතිවරයන් වහන්සේමයි. අප දොහොත් මුදුන්දී සාදුනාදය පවත්වමු. සාදු සාදු සාදු. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, කහසූරේ ආශිර්වාදය මගේ මාතෘ භූමියට, ලක්ධරණී තලයට, මේ උතුම් පින්බිමට ලැබෙනවා සේම
අද දවස් අපි දැතිමත් සිටින් දක්ෂිණාරාම විහාරස්ථානයට ප්‍රකාශ වුණේ මේ උත්තරීතර පින්කම ධර්ම ශ්‍රවණා විලාශයෙන්. දන්සිත් ඇති මිනිස්සු, පින්සිත් ඇති මිනිස්සු දහමට ලැබි ක්ෂණ ගංගාවක් වගට පත් වෙන්නේ යම්සේද ඒට කදිම සාක්ෂිය අද දවසේ මේ හෝමාගම පිටිපන දක්ෂිණාරාම විහාරස්ථාන පින්බිමයි. මිනිසුන්ට මිනිසත්කම එක්කාසු කරන්න, මිනිසුන්ට පින්සිත් එක්කාසු කරන්න සැමට බැහැ. දැයේ පිනට පහළ වුණු ඒ මහා යතිවරයන් වහන්සේ ඔබ වහන්සේටමයි ඒ උත්තරීතර කාරණාව කරන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අර ඈත කෙළවරේ සිටින මිනිසාගේ පටන්, පින්වතාගේ පටන්, උපාසක උපාසිකාවගේ පටන් සාදු 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 මගේ හාමුදුරුවනේ චිරාත් කාලේ